ඔන්න තවත් අලුත් දවසක තවත් රෙසිපි එකක් අරන් ආවා. අද ස්ටෝරි එක මොකක්ද කියලා බලමු. මේ තියෙන්නේ ඔරාතා කියලා කියන්නේ මෙහි ලංකාවේ නම් සාමාන්‍යයෙන් මේ රසටම තියෙන්නේ වැව් මාළු. ඉතින් වැව් මාළු වගේම තමයි ඒ රස, ඒ පෙනුමත් ඒ වගේ තමයි. ඉතින් මේ මාළු හොඳට සුද්ධ කරගෙන කපලා බඩවැල් ඒ ඔක්කොම අයින් කරලා මේ විදිහට සුද්ධ කරගත්ත මාළු වලට කැපුම් පාරවල් දානවා. ඉතින් හොඳටම කපා ගන්න නැහැ. නමුත් මෙන්න මේ ප්‍රමාණයට වගේ මොකද අපි මික්ස්චර් එක, ඒ කියන්නේ අපි මිරිස් කුඩු ඒ කුඩු බඩු ටික දාලා මේක හොඳට ඇබ්සෝබ් කරගන්න ඕනේ මාළුවට. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට කැපුම් පාරවල් දාන්නේ. ඉතින් මාළු තුනක් තමයි මම ගත්තේ සාමාන්‍ය ප්‍රමාණය. ඉතින් දැන් බෝල් එකක් අරගෙන ඒකට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඊට පස්සේ කහ එකතු කරගන්නවා. කහ ටිකක් වැඩිපුර දාගත්තට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මාළු ෆ්‍රයි කරනකොට පෑන් එක නැත්තම් අවන් දානකොට කහ වලින් සාමාන්‍යයෙන් පුත්ත ගැලවෙනවා අඩුයි. ටිකක් කියන්නේ දෙපැත්ත හොඳට බැද ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔරිගානෝ තිබිච්ච නිසා ඒවයි වියලි රෝස්මරි තිබුණා. ඉතින් අවුවේ දාගෙන වේලගත්ත ඒවා ඊට පස්සේ රස අණුව ලුණු, විනාකිරි, ඔලිව් ඔයිල් එකතු කරගත්තා. ඊට පස්සේ ලෙමන් ජූස් එකතු කරගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඔලිව් ඔයිල් හරි ඔයිල් හරි පාවිච්චි කරාම ආපහු නැවත ඔයිල් අවශ්‍ය නැහැ එකතු කරගන්න. ඉතින් ඔයිල් ටිකක් වැඩිපුර දාගන්න ඒකයි. ඉතින් මේ විදිහට සේරම අනාගෙන ඔය මික්ස්චර් එක ඉතින් ඇත්තටම ඒකෙන් තමයි මාළුවා ෆ්‍රයි කරාම මේකේ රස එන්නේ. කියන්නේ අපිට ෆ්‍රයි කරගන්න දෙපැත්තේ කියන්නේ පෑන් එකක් පාවිච්චි කරලත් පුළුවන්. එහෙමත් නැත්නම් oven එකට දාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මාළුවාගේ ඇතුළට ඒ වගේම ඔන්න ඔලුවට මේ විදිහට ඒක මික්ස්චර් එක ගා ගන්න ඕනේ. ඉතින් අර කැපුම් පාරවල් පොඩ්ඩක් ඈඩ් කරලා ඒව ඇතුළටත් යන විදිහට මේ හොඳට ඇබ්සෝබ් කරගන්න විදිහට මික්ස්චර් එක මේ විදිහට හොඳට ගා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඒක ගාගෙන ඉවරුණයින් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එක්ක පෑන් එකක දෙපැත්ත මේ ෆ්‍රයි කරගන්න, මේක බැද ගන්න. එහෙමත් නැත්නම් එයා ෆ්‍රයර් එක තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒකේ උෂ්ණත්වය කොහොමද දාන්නේ මාළු බදිනකොට කියලා. ඉතින් තෙල් ගාගෙන තියෙන නිසා නැවත තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පෑන් එකේ හදනවා නම් ඕගොල්ලෝ කැමති නම් විතරක් non stick එකක් ගන්නවා නම් හොඳයි. ඉතින් එතකොට තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ වැඩිය. ඒකේ තෙල් තියෙන නිසා මට නම් මේ වගේ පොඩි පෑන් එකක් තියෙනවා. ඒක උෂ්ණත්වය වෙනස් කරන්න නැහැ. ඒ විදිහටම ෆ්‍රයි කරගන්න පුළුවන් ඒක කරන්ට් එකට ගහලා. ඉතින් මම ඒකේ තමයි මේ මාළු එහෙම නැත්නම් මස් එහෙම මොන හරි තියෙනවා නම් හදාගන්නේ. ඔය විදිහට ඔන්න දැන් ඉතින් ටික වෙලාවක් මට පැය භාගයක් විනාඩි 40ක් වගේ ගියා මේකෙත් මාළු ටික මේ විදිහට බැද ගන්න. ඉතින් මම ටිකක් බැදෙන්න කලින් එක පැත්තක් ඒ කියන්නේ මාළු අනිත් පැත්ත හරවපු නිසා පොත්ත පොඩ්ඩක් ගැලවිලා ගියේ. දැන් ඔන්න මාළු ටික බැදගෙන ඉවරයි. මම කියපු ප්‍රමාණය තමයි මට ගියේ වෙලාව. ඉතින් දැන් ඔන්න ඒ ඉතුරු වෙලා තිබිච්ච තෙල් ටිකත් මම මේ කුඩට පක් කරගත්තා. ඉතින් ඇත්තටම මේ මික්ස්චර් එක මම කියපු දේවල්ම එකතු කරලා හදන්න පුළුවන් නම් මේ මාළු එක ඇත්තටම හරි රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. ඉතින් මම හැමදාම බත් කන්නම වෙනුවට මේ මාළු එක්ක පාන් කන්න ඒ වගේම සලාදයක් හදාගත්තා. ඉතින් ඇත්තටම රසවත් වේලක් එදා. ඉතින් ඕගොල්ලොත් පොඩ්ඩක් වෙනසක් කරලා මෙන්න මේ විදිහට හදලා දවසක කාලා බලන්න. ආපහු අපි වීඩියෝ එකකින් හම්බෙමු.